හරි අද හෝන් එක ගැන කතා කරන්න තමයි මම ලෑස්ති වෙන්නේ. මේ අර වගේම තමයි. දැන් මේකේ බැටරි එක පැත්තක් බොඩියට සම්බන්ධ කරලා තියෙනවා. අනිත් එක මේ ඉන්වර්ටර් එක යනවා යතුරට. යතුරෙන් ඔන් වෙලා යනවා ෆියුස් එකට. මේක ෆියුස් එකකින් නැවත එනවා කරන්ට් එකක් යතුර දාපුවාම හෝන් එකට. මේකේ හැන්ඩල් එකේ තියෙන ස්විච් එකෙන් තමයි ස්විච් එකෙන් මේ නෙගටිව් ඍණ එක තමයි ඍණ කරන්ට් එක තමයි මේ හෝන් එකට එන්නේ. බැටරියෙන් යනවා යතුරට යතුරෙන් ඔන් වෙච්ච ගමන් මෙතනින් ෆියුස් එක කරා එනවා හෝන් එක පැත්තකට කරන්ට් එක. යතුරෙන් එන්නේ ඍණය. ෆියුස් එකෙන් ධන එක නිතරම ඔන් වෙලා තියෙන්නේ. ස්විච් එන්නේ මෙතන ඍණයකින්. ඔකට ওই ටික තමයි ඔය හෝන් එකේ තියෙන කතන්දරේ. ලොකු දෙයක් නෑ මෙතන. හෝන් එකේ වයර් හනස්සේ හෝන් එකට යන ලයින් එක කොහොම තමයි තියෙන්නේ. ඒතර ගොඩක් කට්ටියට තියෙන ලෙඩක් තමයි ලෙඩක් කියන්නේ ලොකු ගැටලුවක් තමයි කාලයක් යනකොට අපි මේ හෝන් එක සද්ද අඩුයි කියලා එක හෝන් එක පිච්චෙනවා. ඊට පස්සේ අපි අලුතෙන් හෝන් එකක් මේකට දානවා. දාපුවම මේ සද්දෙ මදි. එහෙම නැත්නම් බ්‍රේක් එපාගෙන යනකොට හෝන් එක වදින්නේ නැහැ. හෙඩ්ලයිට් දැම්මොත් හෝන් එක වදින්නේ නැහැ. ඒ වගේ පොඩි පොඩි ගැටලු ටිකක් එනවා. ඒ කියන්නේ දැන් එන හෝන් එකට මේක ලොකු ඇම්පියරයක් ගන්න නැහැ එන හෝන් එක. ඉතින් අපි ඒකට අලුත් හෝන් එකක් දානවා. ඕක නැත්තම් හෝන් දෙකක් දානකොට මේ කරා යන කරන්ට් එක කොහොමත් මදි වෙනවා. මොකද මේක වැඩ කරන්නේ එක පැත්තක් මේ ස්විච් එකෙන් ඉන්නේ ඍණ එක නිසා කොහොමත් මෙතන පොඩි ගැටලුවක් එනවා. මේ ගැටලුවක් ඉන්නේ සාමාන්‍ය හෝන් එකක් කියන්නේ තැනට දැම්මට ගැටලුවක් නැහැ. වෙන හොඳ ටිකක් සද්ද වැඩි ලොකු හෝන් දෙයක් දැම්මොත් අනිවාර්යෙන් උතන අර වගේ ලෙඩක් එනවා. බ්‍රේක් එක වැයගුවොත් හෝන් එක වදින්නේ නැත්නම් හෝන් එක සද්ද අඩුයි. එක්ක හෙඩ්ලයිට් දැම්මොත් සද්ද අඩුයි. නෝක තමයි එන කතන්දරේ හෝන් වල තියෙන. හරි අපි හිතමු අලුතෙන් හෝන් දෙයක් දැම්ම කියලා. උඩට තියෙන එක සද්ද නෑ. දාපුවට පස්සේ කොහොමත් අර එන කරන්ට් එක වයර් අනස්සේ තියෙන වයර් එකේ එන කරන්ට් චූටි වයර් දෙයක් තියෙන. ඇත්තට මේකෙන් එන කරන්ට් එක මදි. ඒකද ඇම්පියර් එක ඩ්‍රොප් වෙනවා. ඩ්‍රොප් වුණාම අර වගේ ලෙඩ එනවා. එතකොට අපි හිතමුකෝ වෙලම හෝන් දෙයක් අපි ඇඩ් කරනවා කියලා. එතකොට මොකද කරන්නේ? එතකොට අනිවාර්යෙන් ආමතර රිලේ එකක් උතෙන්ට සම්බන්ධ කරගන්න වෙනවා. එතකොට රිලේ එකේ වයර් එක කොහොමද අපි සම්බන්ධ කරගන්නේ? මම කරගන්නවා නම් විතරයි කියන්නේ. මේ කරගන්න කට්ටියෙන් කරගන්න පුළුවන්. ඒතර මුලින්ම ගන්නේ මේකට හෝන් රිලේ එකක්ම මේ හෙඩ්ලයිට් රිලේ එකක් දාගන්න පුළුවන්. එහෙම නැත්නම් අනිත් රිලේ එකක් දාගන්නත් පුළුවන්. එතකොට හෙඩ්ලයිට් රිලේ එකත් ඇති. මොකද හෙඩ්ලයිට් එක විතර ඔන් වෙලා තියන්නේ නැහැ. නික අපිට අවශ්‍ය වෙලාවට විතරක් වැඩ කරන නිසා මේකත් කාලයක් පවතිනවා. එතකොට කොහොමද මේක සම්බන්ධ කරගන්නේ? මේ හෝන් එක තුර අපි මෙතෙන් අයින් කරනවා. ඊට පස්සේ මේකේ එන වයර් දෙක ධන එක මේ එන වයර් එක වයිකින් කරන්නේ අපි මේක ඔන් කරන විතරයි කරන්නේ. මේ වයර් මේකට දුන්නාම මේ රිලේ එකේ මේ දෙකෙන් තමයි ඔන් වෙන්නේ. අනිත් දෙකෙන් තමයි මේකෙන් රිලේ එක ඔන් වෙනවා. ඔන් වුණාට පස්සේ මෙතනින් තමයි කරන්ට් එක යන්න තියෙන්නේ. එතකොට මේක එක පැත්තක්
අපි සම්බන්ධ කරනවා ඔවුන් දෙක. එතකොට මේ දෙක සම්බන්ධ කරනවා බොඩියට. ඊට පස්සේ මේකට මේකට අපි දෙන්න ඕන කරන්ට් එක. මේ එන කරන්ට් එක මේකට දෙන කරන්ට් එක කිසිම හේතුවක් උඩ මේ පියුස් එකට දෙන්න එපා. මේ ගන්න පියුස් එක කරා දෙන්න ඕන. ඒක මේ තියේ පියුස් එකේ මේ පැත්තට දෙන්න එපා. මේකෙන් ගන්න එපා. මොකද හදිසියෙ හරි මෙතන ෂෝට් එකක් හරි මේ ආවොත් අනිවාර්යෙන් මේ පියුස් එක යනවා. ඒ වුණාම වාහන නතර වෙනවා. ඒතර කරන්න ඕන මේ බැටරියම සාමාන්‍ය ඇම්පියර 15ක පියුස් එක වෙනම සම්බන්ධ කරගන්න ඕන. මේක නිතරම කරන්ට් එක තිබ්බ කියලා ගැටලුවක් නැහැ. මොකද මේක ඔන් වුණොත් විතරයි මේක හරහා මේක කරන්ට් එක යන්නේ මේක ඔන් වුණොත් තමයි. ඒ හින්දා මේක මෙහෙම දැම්ම කියලා නිකන් ස්විච් එක ගෙවුවට ඕන් එක වදින්නේ නැහැ. මම අර කිව්වේ දා ගන්නවා නම් වෙනම පිටින් ස්විච් එකක් දා ගන්නවා නම් ස්විච් එකක් දා ගන්නව නෙවෙයි අලුතෙන් හෝන් දෙයක් හයි කර ගන්නවා නම් කරගන්න දේ තමයි මම කිව්වේ. තව එතකොට මේ රිලේ එකක් හොයාගන්න බැරි වුණොත් තව තියෙනවා හතරස් මේක හතරස් රිලේ එකක් තියෙනවා සාමාන්‍ය ඇම්පියර 40ක් විතර යන එකක්. ඒක දෙනවා නම් දෙන්නේ මේකේ තියෙනවා සාමාන්‍ය ඉලක්කම් ටිකක් තියෙනවා. අසුප 86 කියලා. අනිත් එක තියෙන්නේ 87යි 30යි. මේ වගේ හෙඩ්ලයිට් රිලේ එකක් නැති වුණොත් මේ වගේ රිලේ එකක් දානවා නම් කරන්න තියෙන්නේ මේ එන ඕන එන ලයින් එක දෙන්න තියෙන්නේ මේ 85යි 86ටයි. තාම ඕන කියන මේ රිලේ එකේ මේ වයර් දෙක දෙන්න තියෙන්නේ 85ටයි 86ටයි. ඊට පස්සේ මේ එන මෙතනින් දෙන පියුස් එක හරහා දෙන එක දෙන්න පුළුවන් 84ට දෙන්නත් පුළුවන් 30ට දෙන්නත් පුළුවන්. අපි 84ට දුන්නොත් මේක සම්බන්ධ කරන්න පුළුවන් 30 දෙන්න පුළුවන් මේ හෝන් එකේ මේ පැත්තට දාන එකට. ඒක තමයි කතන්දරේ. හරි පැහැදිලි වෙන්න ඇති කියලා මම හිතනවා. ගැටලුවක් තියෙනවා නම් කලින් වීඩියෝ එකේ WhatsApp නම්බරේ තියෙනවා. මැසේජ් එකක් දාන්න. දන්න දේවල් තියෙනවා නම් කියලා දෙන්න. හරි. ජය වේවා.